සකල බුජාන් entertainment උදෙක් විනෝදාස්වාදය සඳහා බෝම්බයක් දුවපු ඔය බෝම්බයක් නෙමෙයි අචින්න කරලා අම්මට සිරි බාප්පලා අම්සලා අයියගේ පූරු පුතන්ගේ වැඩ තාත්තේ අම්මා යකෝ බාප්පලා එනවා කෑ ගන්න බයකෝ මල්ලි ගිය අවුරුද්ද ආවට පස්සේ මේ ආවමයිද මන්දනේ කොහේ එන්නද අයියේ අපේ එක්කෙනාගේ බිස්නස් වැඩත් එක්ක එන්නකෝ ඇතුළට වාඩි වෙලා කතා කරමු ආපෝ මුන්දෙන්නත් ඇවිල්ලානේ ඕකේ පුතා මල්ලි පුතා ඉමේ ඉක්මනට එන්න බාප්පලා ඇවිල්ලා එන්න පුතා අනිත් එක මෙයාට තියෙන පන්තිත් එක්ක එන්නේ කොහමද අක්කේ සතිය පුරාම පන්ති පේනවනේ අම්මේ පේනවනේ ඔයාට තමයි අපිව පන්ති යවන්න බැරි අටවන් ඉනවා ආව් එහෙනම් නංගි ඒක පීලම කතා කරමුකෝ එහෙනම් අක්කේ මේකත් අරගෙන ඒක කැල්ල කපාගෙනම එන්නකෝ අනේ ඔයාලා කේකුත් ගෙනාවද ගෙනාවකනේ කැල්ල කපලා ඉල්ලනවා දවල්ට බල් ටිකක් කාලා යමුද මල්ලි ඒ හරි ඉවරයි පොට්ටක් ඉන්නකෝ ඉතින් මල්ලි මේ දවස් ටිකේ බිස්නස් තත්ත්වය කොහොමද මේ ටිකේ නම් බිස්නස් එක සරුවටම යනවායි අවුරුදු නිසා ඊළඟ මාසේ වගේ අපි බැංකොක් යන්න තමයි හිතන් ගියේ business වැඩවල බැංකොක් යනවා නංගි ඔයත් යනවද මල්ලිත් එක්ක ඔව් අක්කේ මායි පුතයි දෙන්නම යනවා හරි නන්දවලට කාලම යන්කෝ හරි අක්කේ හරි බස් එකක් ආවා ජනාධිපති බැස්සා එතන ජොකෙක් නැති වුණා ඒ ජෝකා මොන පාටද මේ ඇති යන්නේ මේ චෙල්ලම කම්මැලි. ඔයා දන්නවද වැඩ? අපේ තාත්තා ළඟ හෙලිකොප්ටරයක් තියෙනවා. හැබැයි ඒක යන්නේ බිමින්. බිමින් යන හෙලිකොප්ටරය? අපේ තාත්තා ළඟත් එකක් තියෙනවා. හැබැයි ඒක යන්නේ උඩින්. රැට ආවොත් බලා ගන්න පුළුවන්. පාක් කරලා තියෙන්නේ වහල උඩ. කැම ටික නම් මරුවක්කේ ඒක නම් ඇත්තක්කේ පුතා යන්න ගිහින් වඳින්න අපිට යන්නත් පරක්කු වෙනවනේ කොල්ලා අප සරණයි පුතේ අමක තියාගන්න ඔන්න ගතිය අඤ්ඤ
පුතු සරණයි පුතාට. මේක ගන්න පුතේ. යවනවා. පුතා. ඔයත් ගිහලා වඳින්න හන්න. දෙවිට පුතේ. මේක තියා. එරුවන් සරණයි. මන්න පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ. බොහොම ස්තුතියි. නේ යා. අරක්කු. අර යාළුවා ගෙදර යන්නත් තියෙනවනේ. යමු. එහෙනම් අයියා අපි යනවා. ඊළඟ අවුරුද්දෙත් එන්නම්. ලබන අවුරුද්දේ ආයෙත් කමක් නැහැ. අපි යනවා අපි එනම්. පරිසරයෙන් එන්න. බලන්නකෝ අම්මේ 100 200 නේ දීලා තින්නේ. නිදාගෙන වැඳපු එකටත් පාඩුයි. ඒ බලන්නකොනේ. ඒ නාවිතර බිස්කට් එක විතරයි. ඒකිනුත් කාලා කී. ඕම ලෝභකම් කරොත් ඉතින් මන්ට දිනුන වෙන්නද බැරි? බලක තාත්තගේ උන් තමා. තාත්තගේ ඔන්න ඉතින් පටන් ගත්තා. බලන්නකෝ තාත්තේ 100 200 නේ දීලා තින්නේ. නිදාගෙන වැඳපු එකටත් පාඩුයි. උතේ ඔබට 100 දුන්නේ. ඔව් තාත්තේ. අයියෝ යකෝ එදා වේලා හම්බ කරන් කන්න අපිම 100යි දුන්නේ බා. ඔච්චර පම්පෝරේ ගහපු ගියාකෝ 100 දුන්නේ. ඔව් නේ තාත්තේ. අයිති පොඩි කාලේ නම් ලෝක කපටියන්. අනිත් එක බාප්පගේ පුතා මාර කෑමක් නේ කන්නේ. කිල්ල මදිය පම්පෝරික් කාලා කී. අමසේ වකේම යොම්. ඉඳපන්කෝ. කපටියන්ට කරන්න වැඩ. ඊළඟ අවුරුද්දේ උන් එන්න කලින් අපි යන් නෑගා